නිම්නාවික තාත්තා පුදුම කරන සිදුවීමක් අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් සිහිපත් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා උනන්දුවක් වගේම කැපවීමකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කමක් තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කාරණාව තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නටත් සූදානම් වෙලා ඉන්නේ කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරගන්නටත් පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන එක තමයි මතක් කරගන්න ඕනේ. දැන් නිම්නාවි ගැන අර යාළුවගෙන් අහලා දැනගන්න කෙවින්ගේ තාත්තා කටයුතු කළා. ඒ වගේම තමයි කෙවින්ගේ තාත්තා හොඳින්ම දැනගත්ත කාරණාවක් අපිට මේ වෙලාවේ කතා කරන්න. ඒ තමයි නිම්නාවිත් එක්ක තමයි ලස්සන ජීවිතයක් ගත කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් තමන්ගේ පුතාට ගැළපෙන කෙනත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි කියන කතාව අපි හැමෝම අනිවාර්යෙන්ම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නේ කියන කාරණාව තමයි අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අද අපි හැමෝටම කතා කරන්නට chance එකකුත් තියෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ වත් එක්කම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට උත්සාහ කරනවා කියන කතාව ගැන තමයි අපි හැමෝම අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනේ. දැන් ඉතින් අර අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තේ මේ සියලු දේවල් කලේ වෙන හේතුවක් නිසා නොවන බව තේරුම් ගත යුතුමයි. විශේෂයෙන්ම තමන්ගේ ආදරේ ඒ විදිහට ජයග්‍රහණය කරන්න කෙවින් හිත හදාගෙන තිබුණ කියන කතාව ගැනත් අපි මේ වෙලාවේදී හොඳටම දන්නවා. ඉතින් අලුත් බිස්නස් එක පටන් ගන්නත් නිම්නාවි තමයි සල්ලි දීලා. ඒ ගැනත් හොඳින්ම තේරුම් අරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අපි මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් මේ සියලු දේවල් එක්ක අපිට තව දෙයක් විශ්වාස කරන්න පුළුවන්. ඒ තමයි නුරාන් වගේ නෙමෙයි නිම්නාවි. දේපල දශනාවටවත් එතකොට සල්ලි වල තියෙන උමනාවකටවත් මේ සම්බන්ධය පටන්ගෙන නැහැ කියන එක තාත්තා හොඳින්ම තේරුම් ගන්න කතාවක් වේවි කියලයි මම වත් එක්කම මේ වෙලාවේදී කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වෙන දේවල් නිසා තමයි අනිවාර්යෙන්ම ලොකු සැනසීමකට කෙවින්ගේ තාත්තට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔය කෙවින්වයි නිම්නාවිවයි එකතු කරන්න තාත්තා වැඩිපුර වෙලා හිතන්නේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන්.